ආයුබෝවන් කියලා පිළිගන්නවා සියලුම මගේ සහෝදර සහෝදරයන්. ප්‍රථමයෙන්ම මම හදවතින්ම සුබ පතනවා දකුණු කොරියාවට එන්න ඇග්‍රීමන්ට් එකක් ලැබිලා ලහි ලහියේ මේ දවස්වල සූදානම් වෙමින් ඉන්න අපේ ආදරණීය නංගිලා මල්ලිලාට ඒ වගේම මේ වීඩියෝ එක බලන්න වෙන්න පුළුවන් දැනටමත් වෙබ් එකේ රැඳිලා ඉන්න අපේ ආදරණීය සහෝදර සහෝදරියෝ. ඉතින් ඒගොල්ලන්ට මම හදවතින්ම සුබ පතනවා වෙබ් එකෙන් ඉවත් වෙන්නේ නැතුව ඉක්මනටම කොරියාවට එන්න ඇග්‍රීමන්ට් එකක් ලැබෙන්න කියලා. එහෙම නොවුනත් මම කියන්නේ අතාරින්න එපා. නැවතත් විභාගය කියලා ඔයාගේ සිහින දේශයට එන්න ඔයා සටන් කළ යුතුයි. ඉතින් ඒ වගේම සමහරට වෙබ් එකට වැටෙන්න ඉන්න සහෝදර සහෝදරියන් ඒ වගේම විභාගෙට මුහුණ දෙන්න ආසාවෙන් ඉන්න නංගිලා මල්ලිලාත් මේ වීඩියෝ එක බලන්න වෙන්න පුළුවන්. ඉතින් ඒ සියලුම දෙනාට තමන්ගේ හීනේ හැබෑ වෙන්න කියලා හදවතින් මම සුබ පතනවා. ඉතින් ගොඩාක් අය Facebook එකේ ඒ වගේම WhatsApp group වල මැසේජ් දාලා තිබ්බා අපි දකුණු කොරියාවට එද්දී අරන් එන්න ඕන බඩු සම්බන්ධයෙන් විදේශ සේවකයන් ලිස්ට් එකක් දෙනවද කියලා. ඉතින් ඇත්තටම එහෙම එකින් එකට ලිස්ට් එකක් දීමක් සිදු කරන්නේ නැහැ. ඔයා ට්‍රේනින් එකට ගියාට පස්සේ දින 10 එහෙදිත් ඔයා යම්කිසි දැනුවත් වීමක් කරන මෙන්න මේ දේවල් අරන් යන්න කියලා. ඒ වගේම ඔයා ෆයිනල් මීටින් එකට බොන්ඩ් එක සයින් කරන්න ගියාට පස්සෙත් යම්කිසි දැනුවත් වීමක් කරනවා අරන් යා යුතු දව්‍ය සම්බන්ධයෙන්. නමුත් එකින් එකට දැනුවත් කිරීමක් සිදු කරන්නේ නැහැ. ඉතින් මම දකුණු කොරියාවේ දැන් මම ඉන්නේ මම මෑතකදී තමයි දකුණු කොරියාවට ආවේ. ඉතින් මම දකුණු කොරියාවට එද්දී මම මේ කොරියාවට රැගෙන ආපු බඩු සම්බන්ධයෙන් යම්කිසි දැනුවත් කිරීමක් ඔයාලත් එක්ක කරන්න ඕන කියලා හිතුවා. මොකද ඒක මම පෙර සූදානමක් ඇතුව කරන වීඩියෝ එකක් නෙවෙයි මේක. ඉතින් ඔයාලට පොඩි හරි උදව්වක් වෙයි කියලා හිතනවා. ඉතින් එහෙම මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පැහැදිලි කිරීමක් තියෙනවා නම් ඔයාලා මේ වීඩියෝ එක බලලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම ඔයාලට උදව්වක් වෙයි කියලා හිතලා මේ වීඩියෝ එක කරන්නම්. ඉතින් ප්‍රධාන වශයෙන්ම ඔයාට දකුණු කොරියාවට එද්දී ඔයා අලුත් රටකට එන්නේ. ඉතින් ඔයා මේ රටට හුරු වෙන්න යම්කිසි කාලයක් ගත වෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම ආහාර සම්බන්ධයෙන් ඔයා අපේ ගෙදර ගමේ කෑම කාලා අපි දකුණු කොරියාවට ආවට පස්සේ ඔයා මේ රටේ කෑමට හුරු වෙන්න යම්කිසි කාලයක් ගත වෙනවා. ඉතින් ඔයාට ඒ අත්දැකීම සුළුවෙන් ලබා ගත්තා වෙන්න පුළුවන්. ඔයා ට්‍රේනින් සෙන්ටර් එකේදී දින 10ක් හිටියා. එහිදී ලැබා දෙන ආහාරය යම්කිසි මට්ටමකට දකුණු කොරියාවේ ආහාර වලට යම්කිසි සමානතාවයක් තියෙනවා. ඉතින් ඔයා සමහරට ඒවා ප්‍රතික්ෂේප කරා වෙන්න පුළුවන් අපිට හුරු පුරුදු නැති නිසා. ඉතින් අපි කොහොමත් මේ රටේ කෑම වලට අපි හුරු වෙන්න වෙනවා. ඒ නැතත් අපිට මෙහි අපේ රටේ ආහාර විදිහට පිළියෙල කරගන්න බඩු ගන්න තැන් ඕන තරම් තියෙනවා. නමුත් ඔයාට මුල් කාලෙදී ඔයාලා කොරියාවට ආවට පස්සේ සමහර කම්පැනි වල එක මාසික වැටුපක් රඳවගෙන දෙවෙනි මාසෙ ඉඳලා තමයි වැටුප් දෙන්නේ. ඒ වගේම ඔයාට අරන් එන්න දෙන මුදල් වලත් යම්කිසි සීමාවක් තියෙනවා. කොරියාවට එද්දී ඩොලර් 500ක් දක්වා තමයි අරන් එන්න පුළුවන්. ඉතින් ඒ අරන් ආවත් ඒක ඔයාලා මෙහි අපේ රටේ තියෙන විදියටම ඔයාලට කුළු බඩු ඒ ආහාර ද්‍රව්‍ය ගන්න නැහැ. මේ විදියට හදපු දේවල් තමයි තියෙන්නේ. මොකද ඒෂියන් මාකට් එහෙම තියෙනවලු. නමුත් ඒවා කොහෙ තියෙනවද අපිට මුලදී මේ ඒවා හොයාගෙන යන්න අමාරුයි. මොකද අපි රටට අලුත්. ඒ නිසා අපි මාසයක් දෙකක් අපි පෙර සූදානමක් ඇතුව ආවොත් හොඳයි කියලා ඔයාලටත් මටත් හිතෙනවා. මොකද ඔයාලට ඒක අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙමෙයි. ඉතින් ඒ නිසා අපි මෙහි අපිට ඔයා යන කම්පැනි බහුවිට උදේ සහ දවල් ආහාරය ලැබෙන්න පුළුවන්. සමහරට රැයට බෝඩිමේ හිටියොත් ඔයාට කෑම පිළියෙල කරගන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම සමහර පිරිමි ළමයි ගෑනු ළමයි ඉන්න පුළුවන් ආහාර පිළියෙල කරගන්න නොදන්න අය. ඉතින් ඒ අයටත් ඒ රැගෙන එන්න පුළුවන් තමන්ගේ රටේදී හදාගත්ත තමන්ගේ දෙමාපියන්ට නැත්නම් සහෝදර සහෝදරියෙක්ට කියලා. නැත්නම් කඩේ මිලදී ගත්ත ආහාර රැගෙන එන්න පුළුවන් මෙහෙදී උයාගෙන නැත්නම් තියාගෙන භුක්ති විඳින්න. ඉතින් මම ප්‍රධාන වශයෙන්ම ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගත්තොත් ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඒ වගේම ඔයා රැගෙන එන්න ඕන බෙහෙත් ද්‍රව්‍ය, ඒ වගේම සනීප ආරක්ෂක ද්‍රව්‍ය මේ ආදී ඔයා රැගෙන එන්න ඕනේ. ඉතින් මම මේ වීඩියෝ එක වැඩි දිග් ගස්සන්නේ නැහැ. මම මේකෙදී කියන්නම් මම මොනවද කොරියාවට එද්දී අරන් ආවේ. ඉතින් ඒව මට ඇත්තටම මේ අරන් ආපු ද්‍රව්‍ය දැන් මම ඇවිල්ලා
යම්කිසි කාලයක් වෙනවා. ඉතින් මම මෙහි ආවට පස්සේ මම අපිට කිලෝ 40ක් ගේන්න දුන්නා. ඒ වගේම බෑක්පැක් එකේ අපිට කිලෝ 7ක් ගේන්න අවසර ලබා දීලා තිබ්බා ශ්‍රී ලංකන් එයාලයින් එකේ. ඉතින් ඒ රැගෙන ආපු ආහාර ද්‍රව්‍ය මම භුක්ති විඳා වගේම මේ කොරියාවේ ඉන්න අපේ යාළුවන්ට සමහර අපි යාළුවොත් එක්ක බෙදා හදාගත්තා. ඉතින් ඒවා ප්‍රයෝජනවත් වුණා. දැනටත් ඒ ආහාර තව මාස කීපයක් අපිට භුක්ති විඳින්න පුළුවන් විදියට ඒ ආහාර තාමත් අපි මම භුක්ති විඳිනවා. ඉතින් ඒවා ඇත්තටම ගොඩාක්ම ප්‍රයෝජනවත් වුණා. හදාගෙන ආපු කෑම සහ ඒ අරන් ආපු කුළුබඩු ආදිය ඒ බිස්කට් ඒවා සමහර ඒවා තාම පැකින් කැඩුවෙත් නැහැ. සමහර අයට මම යාළුවෝ බෝඩිමට ආවට පස්සේ ඒවා යාළුවන්ටත් දුන්නා. ඉතින් ඇත්තටම ගොඩාක් ප්‍රයෝජනවත් වුණා. ඒ ද්‍රව්‍ය මෙහෙදි ගන්න ගියා නම් අපිට ලංකාවේ සල්ලි වලින් ලක්ෂයකට එකමාරකටවත් ගන්න බෑ. මේ අපි ලංකාවේදී හදාගෙන එන දේවල්. ඒ වගේම කියන්න ඕනේ අපි ඒ ලංකාවේදී ලබා ගන්න ඒ ක්වොලිටි එකකින් ඒ ප්‍රමිතියෙන් අපිට මෙහෙදි ගන්න බෑ. මොකද මෙහි තියෙන ඒ හදලා තියෙන ඒ කුළුබඩු ආදිය සහල් ඒ ආදිය සහත්පසින්ම වෙනස්. ඉතින් මං සමා වෙන්න ඕනේ. ඉතින් මම ඒ ආහාර ද්‍රව්‍ය කොහොමද සකසගෙන ආවේ කියලා මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. ඉදිරි වීඩියෝ එකකදී මම බෙහෙත් ද්‍රව්‍ය සහ මේ සනීප ආරක්ෂක ද්‍රව්‍ය ඒ වගේම ඇඳුම් පැළඳුම් කොහොමද මම අරන් ආවේ කියලා මම පොඩි වීඩියෝ එකකින් ඔබට ඊළඟ වීඩියෝ එකෙන් දැනුවත් කරන්න. ඉතින් ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගත්තොත් මම කුළුබඩු විදියට අරන් ආවා. ඔයාලා දන්නවා ඔයාලා ගෙවල් වල පාවිච්චි කරන කුළුබඩු මිරිස් ඒ වගේම 3-5 කුඩු බැදපු 3-5 කුඩු ඒ වගේම මස් කරි කහ කුඩු දුරු කුඩු ඒ වගේම කොත්තමල්ලි අපිට කොත්තමල්ලි පුළුවන් ඔයාගේ ඇඟේ කැක්කමක් වගේ හැදුනොත් තම්බල බොන්නත් පුළුවන්. ඒ වගේම ආහාර පිළියෙලකට අද්දිත් යොදා ගන්නවා. ඒවම අබ ඒ වගේම උළුහාල් දුරු වැට ඒ වගේම රම්පේ කරපිංච වට පුළුවන් සෝදලා ගෙදර අම්මට හරි තාත්තට හරි කියලා වේලලා රැපින් කරලා බෑග් වල දාගෙන රැගෙන එන්න පුළුවන්. අමුවෙන් අරන් එන්න එපා. ඒ වගේම කුරුඳු, ඒ වගේම ගම්බිරිස අරන් එන්න පුළුවන්. කොටලා කුඩු හදාගෙන රැගෙන එන්න පුළුවන්. ඒ වගේම එනසල්, කරාමු නැටි වියලලා ඒවා ඒ විදිහට අරන් එන්න පුළුවන්. ඒ වගේම වට අරන් එන්න පුළුවන් ගොරක සියඹලා ටිකක් අරන් එන්න පුළුවන්. ඒ වගේම කෑලි මිරිස් ඔය ඒ වගේම තව තියෙන්න පුළුවන් මොන හරි කුළුබඩු ඒවා ආදියට කුළුබඩු ටික ඔයාට අරන් එන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන කුළුබඩු ලබා ගද්දී පිළිගත් වෙළඳ නාමයක් ඇතුව ගන්න ගෙදර හදලා කුඩු කරලා ගේන්න එපා. මොකද ඒවා ඔරිජිනල් ලේබල් සහිතව කල්යුක්ත වීමේ දිනය බ්‍රෑන්ඩ් නේම් එක කල් නිෂ්පාදන දිනය ඇතුළත්ව ගේන්න. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕන ඔයා කුළුබඩු එහෙම ගද්දී නිෂ්පාදිත සහ කල්යුක්ත වීමේ දිනය බලලා ගේන්න. මොකද කල්යුක්ත වීමේ දිනය ඉදිරියට අවසර ගණන කිහිපයක් තියෙන ඒවා රැගෙන. මොකද මාසෙන් දෙකෙන් අවසන් වෙන ඒවා ගේන්න එපා. මෙහෙදි වාට ටිකක් කාල තියාගෙන භුක්ති විඳින්න පුළුවන් විදියට රැගෙන එන්න. ඉතින් ඒ වගේම කුළුබඩු සම්බන්ධයෙන් තව තියෙන්න පුළුවන් සමහරට ඔයාලා ඒවා බලලා අරන් එන්න. ඒ වගේම ඔයාලට පුළුවන් බිස්කට් අරන් එන්න. ක්‍රීම් කැකර් හරි මාරි බිස්කට්, ඉඟුරු බිස්කට් වගේ ඔයාලට පුළුවන් බිස්කට් ඔයාලා තේ එකක් බොන්න වගේ අරන් එන්න පුළුවන්. ඒ වගේම කිරිපිටි පැකට් එකක් අරන් එන්න පුළුවන්. වගේම ටී බෑග්ස් අරන් එන්න පුළුවන්. ඔයාලට පොඩි ටී බෑග්ස් අරන් එන්න පුළුවන්. නැත්නම් ඔයා තේ කොළ අරන් එනවා නම් තේ කොළත් එක්ක තේ පෙරන මේ ඒ ගොට්ටකුත් අරන් එන්න වෙනවා. ඉතින් ඊට වඩා ලේසි ටී බෑග්ස් 100 ටී බෑග්ස් ඒ තියෙන පැක් තියෙනවා. ඉතින් ඒව අරන් එන්න පුළුවන්. මම ඒ වගේ 3ක් අරන් ආවා. එහෙම අරන් එන්න පුළුවන්. ඒ වගේම මෙහි කොෆි තියෙනවා. හැබැයි ටිකක් ඝන. ඊට වඩා හොඳ ඔයාලට පුළුවන් නම් ඔයාගේ බෑග් එකේ ඉඩ තියෙනවා නම් කොෆි කුඩු පැකට් එකක් රැගෙන එන්න. ඒ වගේම ඔයාලට පුළුවන් මාමයිට් එකක් ගේන්න. ඒ වගේම ජෑම් එකක් ඒ වගේ දේවල් වලට අරන් ඉන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ බඩේ දැවිල්ලක් වගේ හැදුනොත් තම්බල බොන්න බඩේ දැවිල්ලක් වගේ හැදුනොත් ඔයාලට හදලා බොන්න සව් ටිකක් අරන් ඉන්න පුළුවන්. ඒ වගේම ඇඟේ කැක්කුමට බොන්න කොල්ලු ඒ වගේම කොල්ලු පැකට් කීපයක් අරන් ඉන්න පුළුවන්. ඒ වගේ දේවල් ඔයාලට රැගෙන ඉන්න පුළුවන්. ඒ වගේම සෝයා මීට් පැකට් කීපයක් අරන් ඉන්න පුළුවන්. රාමයන් වගේ ඒවා නම් අවශ්‍ය නැහැ. මේ තියෙන අඩුයි ගොඩක්ම නූල්ස් වගේ ඒවා. ඉතින් ඔයාලට බෑග් ඉඩ තියෙනවා නම් ඔයා අරන් ආවත් කමක් නැහැ. ඒ වගේම කුරක්කම් පිටි ග්‍රෑම් 500ක් විතර ඔයාලට කැඳ එකක් හදලා බොන්න වගේ අරන් ඉන්න පුළුවන්. ඒ වගේම මේ ගොරක ටිකක් ඒ වගේම බෙලි මල් ටිකක් ඒ වගේම පොල් තෙල් පුළුවන් නම් පොල් තෙල්
කාලක් හරි භාගයක් හරි හොඳට රැප් කරලා ප්ලාස්ටික් බෝතලයක දාගෙන අරන් එන්න පුළුවන් නම් නැත්තම් ඔයාලට මෙහෙම පොල් තෙල් එළවලු තෙල් ඒ වගේ දේවල් ගන්න පුළුවන්. සුදු ලූණු, රතු ලූණු, බී ලූණු, අල, පරිප්පු වගේ දේවල් නම් ඇත්තටම අවශ්‍ය නැහැ. මෙහි තියෙනවා මෙහි මිල අඩුයි ලූණු වර්ග මෙහි ගොඩාක්ම මිල අඩුයි. ඉතින් බෑග් ඉඩ තියෙනවා නම් ඔයාලට අරන් එන්න පුළුවන් නම් අරන් එන්න. ඉතින් ඇත්තටම මම නම් කියන අරන් එන්න අවශ්‍ය නැහැ. ඒ වගේම ලුණු පැකට් ලුණු කුඩු පැකට් අරන් එන්න. ඒ වගේම හාල් සම්බන්ධයෙන් කතා කරන්න ඕන. හාල් තියෙනවා මාකට් වල හාල් තියෙනවා කිලෝ 1 කිලෝ 2 4 10 20 පැකට් තියෙනවා බෑග් තියෙනවා. ඉතින් ඒවා ටිකක් ලංකාවේ හාල් වගේ නෙමෙයි ඒවා පොඩ්ඩක් බෙරි ගතිය වැඩි උයන්නත් ඕන වතුර ගොඩක්ම අඩු කරලා උයන්න ඕන. ඉතින් ඔයාලට අත්දැකීමක් තියෙන්න පුළුවන් ට්‍රේනින් සෙන්ටර් එකේදී ඔයා දැනට කොරියාවේදී කන බත් වලට සමාන බත් කාලා තියෙනවා. ඉතින් ඒ වගේ බතක් තමයි මේ කෑම බත ඉවම අපිට පිළියෙල කරගන්න ලැබෙන්නේ අවසාන ප්‍රතිඵලය විදියට. ඉතින් ඔයාලට පුළුවන් ඉඩක් තියෙනවා නම් හාල් අරන් ආවට කමක් නැහැ. මොකද මෙහි හාල් ලංකාවේ හාල් මෙහි ගන්න තියෙන තැන් ඇත්තටම අඩුයි ඇති. හැබැයි අපි නම් මම නම් තාම දැක්කේ නැහැ ඒෂියන් මාකට් තියෙනවලු. කොහෙ තියෙනවද කියලා මම තාම දැනුවත් වෙලා නැහැ. ඉතින් තිබුණත් ගොඩක් ගණන්ලු. මොකද බොන් 11800ක් විතර වෙනවා හාල් කිලෝ 2ක් ගන්න ගියොත්. ඉතින් ඔයාලට පුළුවන් නම් හාල් කිලෝ එකක් හරි දෙකක් හරි දාගෙන. ඉතින් ආහාර සම්බන්ධයෙන් ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් කතා කරොත් ඕවා තමයි. ඒ වගේම ඔයාලට රැගෙන ඉන්න පුළුවන්. මොකද කෑම උයා ගන්න බැරි අයට බත හරි උයා ගන්න පුළුවන් රයිස් කුකර් එකේ ගහලා. ඉතින් ඒ වගේ මල්ලිලා සමහර අය ඉන්න පුළුවන් කෑම පිළියෙල කරගන්න බැරි අය. ඒ අයට පුළුවන් අම්මට කියලා නැත්තම් ඔය සමහර තැන් තියෙනවා ආහාර පිළියෙල කරලා දෙන්න. රට යනකොට ආහාර පිළියෙල කරලා ඒගොල්ලෝ වැකුම් කරලා හොඳට රැප් කරලා හදලා දෙන ආයතන තියෙනවා. ගෙවල් තියෙනවා ඔයගේ ටවුන් එකේ හරි ගමේ හරි ඇති. එයාලට කියලා පුළුවන් මාළු ටිකක් කිලෝ එකක් විතර ඇඹුල් තියලා හදාගෙන එන්න. ඒ වගේම කජු දාලා හාල් මැස්සෝ දාලා හාල් මැස්සෝ බැදුමක් හදාගෙන ඉන්න පුළුවන්. අච්චාරුවක් හදාගෙන ඉන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් පොල් සම්බෝලයක් හදලා ඒක තෙම්පරාදු කරලා ඒක වැකුම් කරලා පැකට් කරගෙන ඉන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් බටු මෝජු වගේ දෙයක් අරන් එන්න පුළුවන්. ඒ වගේම ඔයාලට තේ ටිකක් බොන්න අවශ්‍ය නම් අර මං කලින් කිව්වා වගේ බිස්කට් පැකට් ටිකක් කීපයක්. ඒ වගේම ඔයාලට පුළුවන් මුං අලුව හරි ඒ වගේම කිරි ටොෆි ටිකක් හදාගෙන ඉන්න පුළුවන්. මම කිරි ටොෆි මුං අලුව වගේ හදාගෙන ආවා. මේ ළඟක් වෙනකම්ම තිබ්බ යාළුවන්ට එහෙම දීලා බෙදාගෙන කෑවා. ඉතින් ඕවා තමයි ආහාර සම්බන්ධයෙන් ගත්තොත් ඔයාලට පිළියෙල කරගෙන ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේම හාල් මැස්සොත් පුළුවන් ඔයාලට මෙහෙදි පිළියෙල කරගෙන ඔලු කඩලා පිරිසිදු කරලා වියලලා අරන් එන්න පුළුවන් පැකට් කරලා. ඉතින් ඔයාලට ඔය සමහර ද්‍රව්‍ය මම සඳහන් කරපු සමහර ද්‍රව්‍ය මෙහෙන් ගන්න පුළුවන්. හැබැයි ඉතින් මිලෙන් ටිකක් වැඩි. ඉතින් ඔයා සීමිත මුදලක් වෙන්න පුළුවන් අරන් එන්න. ඉතින් ඩොලර් 500ක් ගේන්න පුළුවන් කිව්වට අපි ඩොලර් 500ම අරන් එන්නේ නැහැ. බොහෝ අය රුපියල් ලක්ෂයක් හෝ එකමාරක් තමයි ඩොලර් කරගෙන ඉන්නේ එයාපෝට් එකකින් එනකොට. ඉතින් ඕකේදී ඔයාට ට්‍රේනින් සෙන්ටර් එකේදීත් මාන් 5ක් ගන්න ඔයාට ඔය අපේ ඉන්ෂුරන්ස් එකක් දාන්න. ඉතින් ඔයාට ගන්න වෙනවා මෙහෙදී ආවට පස්සේ සමහර දේවල් ගන්න වෙනවා. සමහරට උයන්න පිහන්න වළඳක් වතු ටිකක් උණු කරගන්න මොකක් හරි වගේ කම්පැනි ලැබෙන්නේ නැත්නම් ගන්න වෙන්න පුළුවන්. සමහර ඉබුල් එකක් නැතිරිල්ලක් වගේ දේවල් ගන්න වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම SIM කාඩ් පතක් ඒ වගේ ඒවා ගන්න යම්කිසි වියදමක් ඔයාලට දරන්න වෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් උත් කරගද්දි ඔයාගේ ඔය ගේන මුදල ආහාර ද්‍රව්‍ය මිලදී ගන්න යොදා ගන්න එක යොදා ගන්නට වඩා හොඳයි. ඔයාලට පුළුවන් දේවල් ඔයා ලංකාවෙන් රැගෙන එන්න. මොකද බෑග් ඊට තියෙනවා නම් රැගෙන එන්න. ඒ වගේම කියන්න ඕන විශේෂයෙන්ම ඔයා ඔයාගේ ඥාතියෙක්ගේ ළඟම ඥාතියෙක්ගේ හරි සහෝදරයෙක්ගේ හරි කමන්නේ ඔයා මොනවා හරි
පාර්සලයක් අරන් එනවා නම් කොරියාවේදී ඉන්න කෙනෙක්ට දෙන්න ඒක කාගේ වුණත් කමන්නේ කඩලා බලලා ඇඳුමක් හරි අරන් එනවා නම් ඒ ඇඳුම කඩලා බලලා ඒක සාක්කුවලත් එක්ක මොනවද තියෙන්නේ කියලා බලලා හොඳට බලලා අරන් එන්න. කෑම ද්‍රව්‍ය තියෙනවා නම් ඒත් එහෙමයි ඒ විශේෂ සැලකිල්ලක් දක්වන්න කියලාත් මම මතක් කරනවා. මොකද ඔය වගේ යම්කිසි අපි හිතන්නේ නැති දේවල් වෙන්න පුළුවන්. ඔය වගේ යම්කිසි දෙයක් අඩංගු වෙලා විශේෂයෙන් කොරියාවේදී අහු වෙනවා. අහු වුණාට පස්සේ ඔයාගේ බෑග් එකකින් එකට චෙක් කරනවා. ඉතින් ඒ අපහසුතාවයන්ට ලක් වෙන්න ඕනේ නැහැ. ඔයා කාගේවත් බඩු බාර ගන්න එපා. මම නම් කියන්නේ හොඳම දේ බාර ගන්නම ඕන නම් ඉතින් අර විදියට ඔයා චෙක් කරලා ඔයාගේ ගෙදරට ගෙනත් දුන්න පස්සේ චෙක් කරලා අරන් එන්න කියන මතක් කිරීමත් සිදු කරනවා. ඉතින් ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඔච්චරයි. ඉතින් ඔයාලට මොන හරි තව දැනගන්න ඕන දෙයක් තියෙනවා නම් මේ පහළ කමෙන්ට් තීරුවේ කමෙන්ට් එකක් දාන්න. මම පිළිතුරු ලබා දෙන්නම්. ඒ වගේම මේ ආහාර ද්‍රව්‍ය රැගෙන එද්දි විශේෂයෙන් බෑක්පැක් එකේ දාන්න ඉන්න එපා. අනිවාර්යයෙන්ම මේන් ලගේජ් එකේ දාන්න. දාද්දිත් මේ දේවල් රැප් කරලා කඩවල වල තියෙන රැප් කරන ඒ පේපර්ස් ඒ රෝලක් අරගෙන රැප් කරලා ඩැමේජ් වෙන්නේ නැති විදියට සමහරට ඔයිල් වර්ග එහෙම ගේනවා නම් ඒක එහෙට මෙහෙට වෙලා වගේ ලීක් වෙලා බෑග් එක සම්පූර්ණ මේ වෙන්න පුළුවන්. ඒ වුණා ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ආහාර ද්‍රව්‍යات ඒවා තෙල් එහෙම ලීක් වෙන්නේ නැති විදියට රැප් කරලා අරන් එන්න බෑග් කීපයක හරි දාලා ඒ වගේම ඔයිල් වර්ග එහෙම අරන් එද්දිත් ඒවා නියමිත ආකාරයට ඇසුරුම් කරණය කරලා සහතික කරලා අරන් එන්න. ඒ වගේම අරන් එන හැම එකම ඔයාලා කඩෙන් ගන්නකොට ලේබල් බලලා ඒවා පිළිගත් වෙළඳ නාමයන්ගෙන් යුක්තව කල් තබා ගන්න ඉදිරියට ලොකු කාල සීමාවක් තියෙන දේවල් අරන් එන්න. මොකද ඒක ඔයාටත් ඒ වගේම හොඳයි ප්‍රමිතියෙන් යුක්ත භාණ්ඩ මිලදී අරගෙන කල් තියා ගන්න පුළුවන් විදිහට රැගෙන එන එක. මොකද මෙහෙදී අපි ගේන ඒවා අද ආපු ගම්ම කාලා බීලා ඉවර කරන්නේ නැහනේ. ඒ නිසා ඔය සම්බන්ධයෙන් දැනුවත් වෙන්න ඕන. රැප් කරන තැන් ඔය ආහාර ද්‍රව්‍යම රැප් කරන තැන් තියෙනවා. ඔයා ගෙදරදී සකස් කරනවා නම් ඔයාට පුළුවන් ඔය ටවුන් වල තියෙන රැප් කරලා දෙන තැන්. ඒ නැත්නම් රැප් කරන Facebook එකේ එහෙම තියෙනවා රැප් කරන මේ ඒ විදියවල් තියෙන ඒ බෑග්ස් ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට කඩේ ගිහිල්ලා ඒ සිපර් බෑග් ඒවා ගන්න පුළුවන්. අරගෙන ඒ වැක්කියුම් කරලා අරගෙන එන්න පුළුවන්. ඒ වගේම අර රැප් කරන රෝල් පොලිතින් රෝලුත් කඩේ තියෙනවා. ඉතින් ඒවා ඒ විදියට ඔයා දැනුවත් වෙලා රැගෙන එද්දිත් ලගේජ් එකේ ඇසුරුම් කරද්දිත් ඒවා ඇඳුම් වල එහෙම ලීක් වෙන්නේ නැති විදියට හරි විදියට පිරිමි ළමයි හොඳට බෑග් ලගේජ් එක හදාගෙන කලබල වෙන්නේ නැතුව ඒවා හෙට නම් යන්නේ අද බෑග් එක හදාන්න තියාගන්න එපා. දවස් දෙකකටවත් කලින් හදලා තියලා නියමිත ආකාරයට හදාගෙන එන්න. නැත්නම් ඔයාලට ගුවන්තොටුපළේදී ලංකාවේ සහ ලංකාවේදී නොවුනත් කොරියාවේදී ගුවන්තොටුපළේදී විශාල කරදර වලට මුහුණ පෑමට සිද්ධ වෙනවා. ඉතින් සියලු දෙනාටම ඔයාලගේ ගමන ඉක්මනින්ම එන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ එක නෑමුවට. ඉතින් ළමයි වීඩියෝ එක හිතුවට වඩා දිග වුණා. ඉතින් මේ මම පෙන්නපු සමහර අයිටම් ඔයාලට නුසුදුසුයි කියලා හිතෙන්න වෙන්න පුළුවන්. සමහර කෑම ද්‍රව්‍ය සමහර මේ අතර පෙන්නපු සමහර දේවල් ඔයා පරිභෝජනය නොකරන වෙන්න පුළුවන්. ඉතින් ඒවා ස්කිප් කරන්න. ඔයාට හොඳයි කියලා හිතන දේවල් අරන් එන්න. ඉතින් මම මේ වීඩියෝ එක පිළිවෙලක් නම් මේකේ දකින්න ලැබුණේ නැහැ. ඉතින් මම මේක ඔයාට යම්කිසි අයිඩියා එකක් ගන්න තමයි මේක ඉදිරිපත් කරේ. ඉතින් පෙර සූදානමක් ලොකුවට තිබ්බෙත් නැහැ. වැඩ කරන අතරතුර තමයි වීඩියෝ එක මම මේ අප්ලෝඩ් කරන්නේ. ඉතින් ඔයාට ඒ අවශ්‍යයි කියලා හිතන දේවල් පමණක් රැගෙන එන්න. ඒ වගේම මේ කුළුබඩු ආදිය ගද්දී ලොකු ප්‍රමාණ වලින් කිලෝ ගණන් වලින් රැගෙන එන්න අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් අපි වැඩියෙන් භාවිතා කරන මිරිස් කුඩු 3-5 කුඩු ඒව නම් කමක් නැහැ. අනිත් දේවල් කහ කුඩු වගේ දේවල් අපි ගොඩාක්ම අපි පාවිච්චි කරන්නේ. ඉතින් ඒවා ඔයාලට සුදුසු ප්‍රමාණ වලින් රැගෙන එන්න. ඒ වගේම කල් ඉක්ුත් වීමේ දිනය බලලා රැගෙන එන්න. ඒ ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඒ වගේම ඇසුරුම් කරණය සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. මොකද ඔයාලා ලගේජ් එකේ දාගෙන යනකොට ඒවා ඇසුරුම් ඩැමේජ් වුණොත් ඔයාගේ ඇඳුම් වල ඒ වගේම මේ වෙලා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින්
ඒව තමයි දැනුවත් කරන්න තියෙන්නේ. ඒ වගේම බැගේජ් එකත් එන්න තියෙන හෙට නම් අද හදන්න තියන්න එපා. කලින්ම හදන්න. හොඳට ඇසුරුම් කරගෙන ඒවා ආරක්ෂිතව පැකින් කරගෙන ඒ අවශ්‍ය ද්‍රව්‍යවල කඩවල් වල තියෙනවා ශිපර් බෑග් ඒ වගේම ඔය රැපින් රෝල් එහෙම තියෙනවා. ඒවා අරගෙන සුදුසු ආකාරයට රැප් කරගෙන හොඳට අහුරගෙන එන්න. නැත්නම් ඔයාගේ ඒ අරන් එන අනිත් ඒවටත් සමහර දේවල් ලික්විඩ් වගේ දේවල් අරන් එද්දි ලීක් වෙලා අනිත් වගේ ඇඳුම් එහෙම මේ වෙන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් කියන්න ඕන. ඔයාලා ට්‍රේනින් සෙන්ටර් එකේ දවස් 3ක් ඉන්නවා. ඒකෙදිත් ඔයාලට බැගේජ් එක අදින්න බැරි නම් එහෙදි කන්න මොනවා හරි පොඩි ස්නැක් එකක් සුළු බිස්කට් වගේ දෙයක් හරි මොනවා හරි දෙයක් ඔයාලා දවස් 3ේදී ආහාරයට ගන්න අවශ්‍ය නම් ඒවත් ඔයා වෙනම බෑක්පැක් එකේ දාගෙන එන්න බිස්කට් පැකට් එකක් වගේ දෙයක්. ඉතින් බැගේජ් එකක් ගන්නකොට රෝද 4 තියෙන එකක් ගන්න. ලොකු ගාණක් වියදම් කරන්න එපා. සාමාන්‍ය රුපියල් 15000ට අඩුවෙන් බැගේජ් එකක් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඒක ඒ බැගේජ් එක සකස් කරන ආකාරය සම්බන්ධව සහ ඒක තෝරා ගැනීම සම්බන්ධව වීඩියෝ එකක් මම ඉස්සරහට රැගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එක නරඹීම සම්බන්ධයෙන් සියලු දෙනාටම ස්තුතියි.